හායි ළමයි. අද vlog එකෙන් අද එළිය තමයි ගමන් බිමන්. ඉතින් අද shopping කරන්න යනවා යාළුවෝ දෙන්නත් එක්ක. shopping කරන්න යනවා කිව්වට ඉතින් මං ඇඳුම් ගන්නේ නෑ. එක්කෙනෙක් තමයි ඇඳුම් ගන්න. එක්කෙනෙක් ඇඳුම් ගන්න දෙන්නෙක් යනවා. ඉතින් එයාගේ තනියට අපි දෙන්න ගියා. ඉතින් බලමුකෝ අද මොකද වෙන්නේ කියලා. අද දවසම එළිය තමයි. ඒ කියන්නේ දැන් ටවුන් එකට ගිහිල්ලා ආයෙ ගෙදර ගිහිල්ලා තව පිරිත් ගෙදරක යන්න තියෙනවා. ඉතින් මං හිතුවා ඔයාලට චූටි vlog එකක් අරගෙන එන්න. ඉතින් අපි දැන් ඔය යන්නේ අරයට ඇඳුම් ගන්න. ඉතින් ඇඳුම් යන්න කොච්චර වෙලාවක් යනවද කියනවනම් කඩවල් 5කටත් වඩා ගියා ඇඳුමක් ගන්න. ඉතින් එක්කෙනෙක්ට මෙච්චර වෙලාවක් යනවා නම් තුන් දිනකට ඇඳුම් ගන්න කොච්චර වෙලාවක් යයිද නේද? අපි දෙන්න නම් ඇඳුම් ගත්තේ නෑ. අරයට ඇඳුම් තෝරලා දුන්නා අපි. එයාට කැමති එයාට පාටි එකකට යන්න තමයි ඇඳුම් තේරුවේ. ඉතින් එයාට ඇඳුම් තෝරන ගමන් අපි දෙන්නත් ඔය එහෙම් මෙහෙම් අහුවෙච්ච ඇඳුමක් දෙකක් බැලුවා ඉතින්. මේක මේ මැද කෑල්ල නැති එක නේද? මුළු ටී-ෂර්ට් එකම. නා වෙන්න එපා. ඉතින් අර ඇඳුම් තෝරනකම් අපි දෙන්න ওই විගඩම් කර හිටියා. ඊට පස්සේ කඩේකට ගිහිල්ලා එළියට ආවා. ඒ උනට ඒක තිබ්බේ නැහැ. ඊට පස්සේ තව කඩේකට ගියා. ඒක තිබ්බෙත් නැහැ. කොහොම හරි ඉතින් කඩවල් කීපයකටම ගියා. කොහොම හරි උදේ අපි ටවුන් යනකොට 10ට ඇති 10ට විතර. ඊට පස්සේ ඉතින් එක්කෙනෙක්ට ඇඳුම් ගන්න. කියන්නේ ඇඳුමක් ගන්න ලොකු ඇඳුමකුත් නෙමෙයි. ටී-ෂර්ට් එකක් ඩෙනිම් එකක් එහෙම තමයි ගන්න ගියේ උනාට ඒක ගන්නත් උදේ 10ට ගිහිල්ලා හවස 3:00 විතර වෙනකොට තමයි අපි ගෙදර ආවේ. එච්චර වෙලාවක් ගියා එක්කෙනෙක්ට ඇඳුම් ගන්න. ඉතින් එහෙම තමයි නේද ගේම් ළම. මාත් එක්ක ඇඳුම් ගන්න අපේ අම්මා කැමති නෑ. හරිද? මොකද ඇඳුමක් ගත්තොත් එක්කෝ 10 පාරක් විතර මාරු කරනවා. නැත්නම් ඉතින් එක කඩේකට ගිහිල්ලා ඇඳුමක් තෝරන්න ගියොත් පැයක් දෙකක් යනවා. ඒක ඇඳුමක් තෝරලා ගන්න එච්චර වෙලා යනවා මට ඇඳුමක් තෝරන්න. ඉතින් එහෙම තමයි. ඒ නිසා අපේ අප කැමති නෑ මාත් එක්ක ඇඳුම් ගන්න යන්න. එහෙම තමයි. ඉතින් ලස්සනට තෝරලා බලගන්න බැන්නේ. ඔන්න ඉතින් ඒකෙත් ඇඳුමක් හරි ගියේ නෑ. දැන් ඉතින් ඔන්න ඇවිදිනවා. ඇවිදලා දකුණ කඩේට ගිහිල්ලා ඇඳුම් ගන්නවා. ඉතින් දැන් යන්නේ මං ආසම කඩේකට. ඉතින් ඒකේ තමයි සාමාන්‍යයෙන් මට ඇඳුමක් තිබ්බොත් හොඳට ෆිට වෙන 10 පාරක් විතර මාරු කරන්න වෙන්නේ නැති දෙතුන් පාරකින් මාරු කරලා සීමා වෙලා ගන්න ඇඳුමක් තිබ්බොත් තියෙන්නේ. ඉතින් ශ්‍රියාණියකට තමයි අපි යන්නේ. ශ්‍රියාණියකට ගියා. ඉතින් ඒකේ මට නම් ඇත්තරම හොඳ ඇඳුම් තියෙනවා. සාමාන්‍යයෙන් ෆිට වුණොත් ඇඳුමක් මේකෙන් ෆිට වෙනවා. ඉතින් හොඳ කඩයක්. ඉතින් ඒකට ගියා අපි ඇඳුමක් තෝරන්න. අන්තිමට ඉතින් මේ අක්කලාට විතරයි බලා ගන්න උනේ. ඒකෙත් ඇඳුමක් ගන්න උනේ නැහැ. එයාට ඉතින් ඒකෙත් ඇඳුමක් හරි ගියේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න එතනින් එළියට ආවා. මේක ලස්සනයි. මේක ලස්සනයි. ගෙදරට ගිහින් කොන්න නැද්ද? දරුණු වැඩි එකක් තියෙනවා. මේක ලස්සනයි. මේ දැන් නම් මහන්සි ඇවිදලාම ඒ හින්දා ඉතින් මොන හරි බොන්නම් කියලා ගියා. උදේ ඉඳලා මොන හරි බොන්නම් කියලා චොක්ලට් මිල්ක් ෂේක් බිව්වා. බීලා ඉතින් මෙන්න මෙයාට වොෂ්රූම් හොයන්නත් උනා මට. අන්තිමට බොන්න අරන් දීලා වොෂ්රූම් උත් හොයලා දුන්නා. ඊට පස්සේ මතකත් ආවර්ජනය කරමින් පුංචි ලයිබ්‍රරි එකේ වොෂ්රූම් එකට ගියා. ඊට පස්සේ ඇති යාන්තම් කියලා ඉතින් මෙන්න මේකෙන් ඇඳුමක් හරි ගියා. එදා ෆැෂන් එජ් එකේ 150ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. අපි දන්නේ නැහැ ඒක තියෙනවා කියලා. ඒ වුණාට ඉතින් අපි ගියා ඒකේ බලන්න. ගියාට පස්සේ තමයි දැනගත්තේ. ඊට පස්සේ එයාට ඒකෙන් තමයි අන්තිමට ඇඳුමක් හරි ගියේ. ඒකල්ල ඉතින් ඒකෙන් ඇඳුමක් අරගෙන ගෙදර ආවා. අපි ගෙදර එනකොට කොහොම හරි 3ට විතර ඇති. හොඳ වෙලාවට එදා වැස්ස නැහැ. අපේ වාසනාව කියන්නේ බලන්න අපිත් එළියට බහින්න ඕනේ වහින්න නැතුව ඉන්න. මේ ඇති යාන්තම් ඔන්න ගෙදර ආවා. ගොඩක් මහන්සි. මොකද මං ගෙදරම ඉන්න හින්දා ටිකක් ඇවිදින්න ගියාම ඉතින් මහන්සි වැඩි. ඊට පස්සේ ගෙදර ආපු ගමන් කෑවා. මොකද තව ටිකකින් ආය යන්න එපේ.
ඒ හින්දා ආපු ගමන් කෑවා. කාලා අනිත් පැත්තට ආයෙත් ඇඳගත්තා. අපි ගිහිල්ලා එනකන් වැස්ස නැති වුණාට ගෙදර ආවට පස්සේ වැස්සා. වැස්ස කියලා බැලුවෙත් නැහැ, සීතල කියලා බැලුවෙත් නැහැ. නෑවා ඔන්න ඔහේ. ඊට පස්සේ ඉතින් නාලා ඇඳගත්තා යන්න. ඔන්න ඉතින් වැස්සම ගියා. යනකොට අපි යනකොටම තමයි හාමුදුරුවොත් පිරිත් දේශනාවට වැඩම කරේ. ඉතින් අපි ඉතින් පිරිත් අහන්න ගියේ නෑ. අපි හිටියා. පිරිත් අහන්න මේ ලොකු කැමැත්තක් තියෙන හින්දා අපි උඩ ගෙදරට වෙලා ඉන්නවා. පිරිත් අහන්න ලොකුම කැමැත්තක් තියෙන හින්දා තව කට්ටිය එනවා. ඉතින් අපි මාර ආසයිනේ පිරිත් අහන්න. ඒ හින්දා පිරිත් අහනකොට මේ හරිම සංවර විදිහට ඉන්න පුළුවන් හින්දා තමයි අපි මෙහෙට වෙලා ඉන්නේ. ඉතින් අපි මෙහෙට වෙලා ඉන්නවා පිරිත් ඉවරලා. ඉතින් වැස්ස හින්දා අපිට කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. අපි පිරිත් අහන්න ගියේ නෑනේ. ඒ හින්දා ඉතින් ඔය එක එක වැඩ කරගෙන හිටියා. මං ඉතින් මෙයාට කියලා ෂේප් එකේ මේ වැඩෙත් කරගත්තා. හිහි. ඊට පස්සේ අපිට කෑම උඩට ගේන්න යන්න වුණා. ඊට පස්සේ වැස්සේ අපි ඉතින් කෑම ගේන්නත් ගියා. කෑම ගේන්න ගියාට පස්සේ පිරිත් ඉවර වෙලා අපි හැමම ආයෙත් ඇවිල්ලා පිරිත් ගෙදරට ගියා. යනකොට හොඳටම වහිනවා. ෆෝන් එකට දාලාව කියන්නකො ඉතින්. ඇවිල්ලා ගා. කමන්නේ. නෑ මට නේ. අපිට මොලේ තිබ්බේ ඉතින් දවසේ ඔය ඔළුවේ ගහගෙන ඉන්නේ. ගහගෙනද අනේ. ඉතින් අපි යනකොට හාමුදුරුවෝ පිරිත් පැනුයි මොනවාද පිරිත් නූලුයි බදිනවා. ඉතින් එහෙමම අපි ගිහිල්ලා පිරිත් නූල් බදගත්තා. ඊට පස්සේ ඉතින් හැමෝම වගේ ආවට පස්සේ කෑම කන්න අපි ගියා. අපි සෙට් එක කොහේ ගියත් අපි සෙට් එක එකට තමයි කෑම කන්නේ. සෙට් එක එකට තමයි ඉන්නේ. ඉතින් මට මෙහෙම පණ්ඩිතය වගේ කන්න ගත්තට මගේ අතේ තුවාලයක් තිබිලා කන්න බෑ දනවා. ඊට පස්සේ අන්තිමට ආදරණීය සදාදරණීය අක්කණ්ඩිය තමයි කැව්වේ. ඉතින් ශනික vlog එකක් තමයි මේක. තවත් vlog එකක් කරන් එනකම් bye bye.